බලමු මෙන්න මේ විදිහට දීලා තියෙන නෙට්වර්කින් ටිකක් අමාරුයි කියලා හිතන ගාණක් අඩුම කාලෙකින් කරන ලේසිම මෙතඩ් එක මොකක්ද කියලා. සාමාන්‍යයෙන් එක්සෑම් වලට මෙන්න මේ වගේ ගාණක් තමයි හම්බෙන්නේ. ඉතින් මෙතෙන්දි කියලා තින්නේ ඕගනයිසේෂන් එකට මෙන්න මේ කියන IP එක දීලා තියෙනවා. මෙතෙන්දි මේ IP එකේ සිටි නොටේෂන් එකෙන් දීලා තියෙන්නේ. අපි බලමු මොකක්ද ඒක කියන්නේ කියලා. ඒ වගේම මෙන්න මේ විදිහට සබ්නෙට්ස් 1 2 3 4ක් තියෙනවා. මේ හතරට තියෙන රික්වයර්මන්ට් හොට්ස් ගාණක් මෙන්න මේ විදිහට දීලා තියෙනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ ටේබල් එක පුරවන්න තමයි. ඉතින් මේක හරිම ලේසි ලකුණු හතරක් හම්බෙන්න ප්‍රශ්නයක්. මේකේ තියෙන භයානක පැත්ත තමයි මේ ටේබල්ස් වල ලකුණු හම්බෙන්නේ මෙන්න මේ පේලින් පේලට්ස් එකෙන් එකක් ඇතුළත් එහෙම. ඉතින් ඒ ලකුණුම නැති වෙනවා. ඒ නිසා අපි බලමු මේක හරියට වරදගන්න නැතුව කරන්නේ කොහොමද කියලා. ඉතින් මේක හරිම ලේසි. මුලින්ම මම මේ දීලා තියෙන IP එක ඇනලයිස් කරලා බලනවා මේකේ අපිට ගන්න පුළුවන් ඩීටේල්ස් මොනවද කියලා. ඉතින් මේ තියෙන IP එක අපිට තියෙන 192යි 100යි 2යි 128යි 25 කියලා. ඒතකොට දැන් මේක ක්ලාස් ෆුල් IP එකක් නෙමෙයි ක්ලාස්ලෙස් IP එකක්. ඒ කියන්නේ මේකේ ක්ලාස් එකක් ගැන අපිට කිසිම දෙයක් මෙතනින් කරගන්න බෑ ක්ලාස් එක දැනගත්තා කියලා. ඉතින් මෙතන ක්ලාස් එක නැති නිසා අපි දැන් බලන්න ඕනේ තව මොනවද මේකෙන් දැනගන්න පුළුවන් කියලා. එතන /25 කියන එකෙන් දීලා තියෙන්නේ මේ IP එක බයිනරි වලට හැරෙව්වොත්. එහෙම නැත්නම් එක බිංදු ක්‍රමයකට හැරෙව්වොත් මේකේ සබ්නෙට් එක ඒ සබ්නෙට් එකේ කොච්චර නෙට් බිට්ස් තියෙනවද කියලා තමයි මෙතනින් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් හරියම ලේසි නෙට් බිට් එතන දැන් මෙතන 25ක් තියෙනවානේ. ඒ 25 අපිට එක බිංදුවල දැනගුවොත් පළවෙනි ඔක්ටෙට් එකේ මෙතන 8ක් තියෙනවා. ඊට පස්සේ ඊළඟ ඔක්ටෙට් එකෙත් එහෙම 8ක් සෙට් වෙනවා. තුන්වෙනි ඔක්ටෙට් එකෙත් මේ 8ක් සෙට් වෙනවා. ඒතකොට එතන 24 හරි. ඊට පස්සේ තව බිට් එකක් ඔන්න දාගත්තා. දැන් මෙතන 25ම සෙට් එකක් දෙන්නේ. දැන් මේ 25ට පස්සේ දැන් මේකේ ඔක්ටෙට්ස් 4ක් තියෙනවා. 4ෙම 8 මුල් තුනේම 8 පිරලා තින්නේ. ඊට පස්සේ අන්තිමේදී ඉතුරු 8 පුරවන්න තව එකේ දාලා නැත්නම් බිංදුවේ තමයි දාන්න ඕනේ. ඒතකොට බිංදුවේ 7ක් ඕනේ. 3යි 5යි 7ක් කියලා දාමු. හරි. ඒතකොට අපිට මේකේ නෙක්ස්ට් බිට් ඔක්කොම 25ක් එනවා කියලා තියෙනවා. පොස්ට් අපිට ආවා 7ක්. ඒ සීන් එක හරි. දැන් පොස්ට් 7ක් ආවට පස්සේ අපිට තව දෙයක් දැනගත හැකි දෙකේ පොස්ට් බිට්ස් විදිහට ලිව්වම අපිට එනවා මේකේ පාවිච්චි කරන්න පුළුවන් IPs ගන්න. එතකොට අපිට ඒක ලියන්න හැකි දෙකේ මෙතන හොස්ට් කියලා 7යි මේ 7 ගැන දැම්මොත් දෙකේ 7 128ක් IPs මේක අපිට ඔක්කොම හම්බ වෙනවා IP බ්ලොක් එකේ විදියට. අපි බ්ලොක් එකේ විදිහට 128ක් හම්බුනාට මේ 128ම අපිට පාවිච්චි කරන්න බෑ. මොකද අර මුල්ම තියෙන නෙට්වර්ක් එකේ ඉවස් තියෙන බ්‍රෝඩ්කාස්ට් එක අගට තියෙන බ්‍රෝඩ්කාස්ට් එකට මැද තියෙන වගේ කැලි 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 යනවා. අපි ඒක බලමු කොහොමද යන්නේ කියලා. දැන් අපි මේ IP එකේ අපිට දීලා තියෙන IP එක තියෙන්නේ මෙන්න මේකනේ. ඒකෝට අපි දැන් මේ කඩයා ගන්න ඉන්නේ බලමුකෝ. දැන් අපිට D1 එකට ඕනේ කියලා කියනවා. D2 එකට ඕනේ කියලා කියනවා. D3 D4 කියලා තියෙනවානේ. D1 එකට අපිට ඕනේ 10ක්. මේකට 10ක් ඕනේ. මේකටත් ඕනේ අපිට 30ක්. මේකට 60ක් ඕනේ. දැන් මේක ආසන්නම දෙකේ බලවලට අපි ලියා ගන්න ඕනේ. ඒකෝට තමයි කඩා ගන්න ලේසියෙන්. දැන් මෙහෙම තියෙද්දි කඩන්න හරි අමාරුයිනේ. දැන් VLSM කියන්නේ මෙන්න මේ IP බ්ලොක් එක හොයාගෙන හරිම ගානට කඩන නෙමෙයිනේ. ඒක කියන්නේ FLSM නේ. දැන් 128 හතරෙන් බෙදලා මෙන්න මේ හතරට වෙනම දාලා මැදි දැන් ඔන්න පැත්තෙන් බරෝ බිට්ස් අරගෙන ඒ වගේ ඒවක් ගන්නයි FLSM කියනවා. ඒ කියන්නේ ෆික්ස් ලේන් සබ්නෙට් මාස්කින් වල. ඒක ලේසි. දැන් මෙතෙන්දී එහෙම සීන් එකක් නෙමෙයි කරන්න ඕනේ. මෙතෙන්දී කරන්න ඕනේ IP ගානට මේ එක එක යාට එක එක ගණන් තමයි ඉන්නන්නේ. දැන් අපි ඒ ගාන හරියට දෙන්නත් ඕනේ. මේ තියෙන 128 වැලස් කළා මේ හතරටම දාන්නත් ඕනේ. පට්ට ගේමක් ගන්න දෙනවනේ. ඊසි. ඒතර දැන් මේ 10 කියන එක අපි මේකට ආසන්නම දෙකේ බලය විදිහට ලියා ගන්නවා. 10ට ආසන්නම දෙකේ බලය කියන 16. මේකටත් 16. මේකටත් 32. මේකට 64. 16 කියන්නේ දෙකේ 4. 32 කියන්නේ දෙකේ 5. 64 කියන්නේ දෙකේ 6. දැන් අපි මේ ටික සංඛ්‍යාවට යන්නේ. දැන් අපි බලමු අපිට දීලා තියෙන මේ IP එක මුල හරි IP එකද නැත්නම් මැද එකක්ද දීලා තියෙන්නේ කියලා. දැන් මේකේ බ්ලොක් එක 128යිනේ. දැන් මේ දීලා තියෙන IP එක. ඒ කියන්නේ බිංදුවේ ඉඳන් 127ට එක බ්ලොක් එකක් තියෙනවා. දැන් අපි ඉන්නේ මේ බ්ලොක් එකේ නෙමෙයිනේ. අපිට දීලා තියෙන 128නේ. ඔන්න අපි පළවෙනි බ්ලොක් එකේ නෙමෙයි ඉන්නේ. දැන් දෙවෙනි බ්ලොක් එකට යනවා. අපි දෙවෙනි බ්ලොක් එකේ පටන් ගන්න 128 ඉඳන් 255ට. ඒ කියන්නේ 128ට එකතු කරනවා 127ක්. එතකොට මෙතන ඉන්නේ 255නේ. මෙන්න මේක තමයි අපි ඉන්න බ්ලොක් එක. දැන් අපි ඉන්න බ්ලොක් එකේ පළවෙනි IP එක තමයි 192යි 100යි 2යි 128යි. හරි ඉතින් අපිට දීලා තියෙන්නේ ඒ IP එකනේ. එහෙනම් ආය අමුතුවෙන් අපිට පළවෙනි IP එක ගන්න දෙයක් නැහැ. හරි එහෙනම් අපි යමු මෙන්න මේ IP බ්ලොක් එකේ දැන් ඩිවයිස් මේ ඔක්කොම 128ක් අපිට දීලා තියෙනවා. මේ 128 මේ හතරට ගානට
වැඩිත් නැතුව මදිත් නැතුව අඩුත් නැතුව බෙදන්න ඕනේ. අපි මේ 126ට අරගෙන මෙහෙම බෙදනවා. දැන් මේ 126ට අපිට කඩත හැකි 64යි 64යි 126යි. හරි. ඉතින් මේ 64ක් කැඩුවා ඊපස්සේ අම්මට මේ D4 එක අපේ 64ක් ඉල්ලනවා. ඉතින් යාට අපිට දෙත හැකි. ඔන්න ඒක හරි. ඊට පස්සේ මේ 64 අපිට කඩත හැකි ආයේ 32 32 මෙතන 32යි. ඉතින් හරිනේ මෙතනත් 32ක් ඉල්ලනවා. එතකොට D3 එකටත් මේක 32ක් දීලා දාත හැකි. එතන මේ 32ත් අපිට කඩත හැකි 16 16 16 16. ඔන්න බලන්න ඉතින් D2 එකයි D1 එකයි දෙකම 16 16 නේ ඉල්ලන්නේ. මෙන්න මෙතන කඩපු ටික තමයි ගන්න. දැන් මේව ගන්න නැහැ. එතකොට D2 D1 එකට 16 16. ඔන්න ඒ වැඩ ටික හරි. දැන් තියෙන්නේ ටේබල් එක පුරවන්න. ඉතින් මම ඒක මෙතනින් කරගන්නවා. මම මෙතන ඉඳන් මේ වැඩිම assign කරලා තියෙන ඉඳන් අඩුම assign කරලා තියෙන එකට පිළිවෙල ලියා ගන්නවා. නැත්තම් මේ මෙතන තියෙන තැනින් තැනනේ වැඩිම assign කරලා තියෙන මෙතන එහෙමනේ තියෙන්නේ. පිළිවෙල ලියා ගන්නවා. D4 ඩිම ලියා ගත්තා. ඊට පස්සේ තියෙන D3. ඊට පස්සේ D2 D1. දැන් මේ එක එක අපි net එක මොකද්ද? broadcast එක මොකද්ද කියලා හොයමු. හරි. easy. අපිට දීලා තියෙන පටන් ගන්න IP එක මේක කියලා අපි කලින්ම හොයාගත්තා. ඉතින් ඒක හිමම තමයි. අපිට පටන් ගන්න IP එක ඉන්නේ 192යි 100යි 2යි 128. දැන් අර සීඩ එක දාන්නේ නැහැ. මොකද දැන් මේකේ සීඩ වලින් කියන්නේ මොකද්ද? net bits ගානේ දැන් වෙනස් වෙනවා. මොකද අපි මේක වෙන වෙනම කඩාගත්තානේ. ඒ නිසා ඔක්කොම එකම සීඩ එක නෙමෙයි. ඒ නිසා එක පස්සේ දාමු. දැම්ම දාන්න යන්න එපා. 128 ඉඳන් D4 අපිට කීයක් ඕනද? මෙතනදී අපි හොයාගත්තා කීයක් ඕනද කියලාද? 64ක් ඕනද කියලා හොයාගත්තා. එහෙනම් 128 ගන්නවා. ඒකේ අන්තිම ඉලක්කම 128. ඒකට එකතු කරන්න ඕනේ 63ක්. මොකද මෙතන ඇතුලේ ඔක්කොම 64ක් තියෙනවානේ. හරියට මෙන්න මේ වගේ. බිංදුව ඉඳන් 9 වෙනකන් ඉලක්කම් කියන ඉලක්කම්. බිංදුවත් එක්කම. බිංදුව තියෙනවා, 1 තියෙනවා, 2 තියෙනවා, එහෙම කියන 9 වෙනකන් ඔක්කොම 10ක් තියෙනවා. අන්න එතන තියෙන concept එක තමයි මෙතනට යන්නේ. පොඩ්ඩක් හිතලා බලන්න. 128ට 63ක් එකතු කරාම 128 ඉඳන්ම ගියාම 64ක් අපිට සෙට් වෙනවා. ඊට පස්සේ 8යි 3යි 9යි 10යි 11යි 1 දැම්මා 6යි 7යි 8යි 1යි 9යි 1යි 191යි. බ්‍රෝඩ්කාස්ට් එකෙන් 192යි 100යි 2යි 191යි. ඊළඟට යමු 192යි 100යි 2යි මෙතනට පස්සේ එක 192. හරි. ඊට පස්සේ මෙන්න මෙයාට IPs කීයක් ඕනේද? දැන් මෙයාගේ වැඩේ හරි මම ඉතින් හරියට දාලා. D3 32ක් ඕනේ. අන්තිම එකක්ම ගත්තා. 192. 31ක් එකතු කරා. අර කන්සෙප්ට් එකම තමයි. 2යි 1යි 3යි 9යි 3යි 12යි 2 දැම්මා. එකක් ඉතුරුයි 2යි 223යි. 100යි 2යි 223යි. එතනට යනවා. 224. දැන් 224 ඉඳන් D2 ටිකක් ඕනද? 16ක් ඕනේ. 224ට 15ක් තමයි එකතු කරන්නේ. 4යි 5යි 9යි 2යි 1යි 3යි 2යි 239. ඊට පස්සේ මෙතනට යනවා. 240ට යනවා. 240ට ගියත් එකතු කරන්න ඕනේ. ඒකට අන්තිම එකටත් ඕනේ කියද්ද 15ක් තමයි එකතු කරන්න. මොකද 16ක් ඕනේ කියලාද? 15 එකතු කරනවා. 5යි 4යි 1යි 5යි මෙතන 2යි 192යි 100යි 2යි 250. ඔන්න අමාරු වැඩේ අපි කරගෙන ඉවරයි. ඉතින් හරියටම හරිනේ. මං කිව්වනේ මේක පටන් ගන්න මේ අර අපි ඉන්න ක්ලාස් එක දැන් පටන් ගන්න 128. අපි ඒකෙන් පටන් ගත්තා මේ. පේනවනේ පටන් ගත්තේ 128න් පටන් ගත්තා. ඉවරුනේ කීයද? 255. ඔන්න ඒකෙම ඉවරුණා. ඒ කියන්නේ අපේ වැඩේ හරියට වෙලා තියෙනවා. දැන් අපි බලමු ඊළඟට අහලා තියෙන්නේ මොකක්ද කියලා. ටේබල් එකේ ඔන්න අපි network IP address ටික ඔක්කොම හොයාගත්තා. මෙතනින් දැන් පුරවන් ඉන්න. මේ තියෙන එක බලලා පුරවන්න. ඊට පස්සේ අපිට බ්‍රෝඩ්කාස්ට් එක තවත් ෆස්ට් හොස්ට් එක අපි ගන්නවා. ෆස්ට් හොස්ට් එක හරිම ලේසි. ෆස්ට් හොස්ට් එක කියන්නේ මේ තියෙන දැන් මේ පළවෙනි එක අපිට පාවිච්චි කරන්න බෑ ඒක නෙට්වර්ක් එකට කනෙක්ට් වෙන්න ගන්න එකනේ. අන්තිම එක කියන්නේ මැසේජස් සෙන්ඩ් කරන්න ඒ වගේ බ්‍රෝඩ්කාස්ටිං වැඩයි. දැන් ඊට පස්සේ එක තමයි පාවිච්චි කරන්න. ඒ කියන්නේ ෆස්ට් හොස්ට් එක. ඒ කියන්නේ 128ට පස්සේ තියෙන 129. ඒ කියන්නේ 192යි 100යි 2යි 129 තමයි D4 එකේ ෆස්ට් හොස්ට් එක. ඊට පස්සේ D3 කියන්නේ 192යි 100යි 2යි 193. මේ විදිහට මේක 225 මේක 241. අන්න ඒ තමයි වැඩේ වෙන්නේ. එතකොට ඒකත් අපිට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. දැන් මේ එක එකට සබ්නෙට් මාස්ක් එක වෙනස් වෙනවා. අන්න ඒක තමයි කට්ටියට අපිට හොයන්න අමාරු කියන්නේ. අපි දැන් බලමු මේක හොයන්නේ කොහොමද කියලා. මේ D4 එකට අපි IPs කීයක් දුන්නද? මෙතන කියලා බලන්න හැකිනේ. අපි දීලා දෙනවා 64ක්. මේ 64 කියන්නේ දෙකේ කීවෙනි බලය? දෙකේ 6 වෙනි බලයනේ. ඊට දැන් මේ 6 කියන්නේ මොකක්ද? 6 කියන්නේ මොකක්ද?
ඉතින් ඉස්සෙල්ලා අපි මේ ගාන හදද්දී මුලදී අපි හොයාගත්තනේ මේ දෙකේ හොස් බිට්ස් විදිහට ලියුවහම එන ගාන IP බ්ලොක් එකේ එනවා කියන්නේ. දැන් මෙතන IP බ්ලොක් එකේ 64යි. මේ පොඩි බ්ලොක් එකේ මේ ලොකු බ්ලොක් එකේ පොඩි බ්ලොක් එකේ 64 64 පිළිදෙ දෙකේ 6 කියන්නේ. එතකොට මේ 6 කියන්නේ මොනවද? හොස් බිට්ස්. හොස් බිට්ස්. හොස් බිට්ස් 6යි කියන්නේ අගේ ඉඳන් 0.6ක් එනවා. 1 2 3 4 5 6යි. ඊට පස්සේ අග ඔක්ටට් එක සම්පූර්ණ වෙන්න කියන්නේ 8ක් සම්පූර්ණ වෙන්න තව දෙකක් මදි. ඒ දෙකට එක ඒවා. ඊට ටික ඔක්කොම එක ඒවා කියලා දන්නවනේ. ඊට ඔක්ටට් තුනේම. ඒකට ඒ තුන අපි ආයි ලියුවාම 255 255 255 තමයි. ඊට පස්සේ මෙන්න මෙතන මේ තියෙන්නේ කීයද? 1 2 4 8 10 32 64යි 128යි. 8යි 4යි 12යි. දෙක දැම්ම එකක් ඉතුරු 6 7 8යි 9යි 192යි. C++ 192යි ඔන්න පළවෙනි එකේ කියන්නේ D4 එක තමයි මේ හෙව්වේ. D4 එකේ බ්‍රොඩ්කාස්ට් එක තමයි ඒ අපි හෙව්වේ. අපි මේක ඇතුලේ ලියාගමු. දැන් ඉතින් හදාගමු මේක මොකක්ද? මේ තියෙන්නේ අපි D4 එක හොයාගත්තා. ඒ කියන්නේ කීයද ආවේ මේකේ සබ්නෙට් මාස්ක් එක කීයද ආවේ? මාස්ක් එක ආවේ අපිට 255යි 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 192යි. ඔන්න පළවෙනි එක සම්පූර්ණයෙන් හරි. දැන් D3 එක. අර විදිහමයි D3 එකට ගියා 32 කියන්නේ දෙකේ පහේ පහ කියන්නේ හොස් බිට්ස්. 1යි 2යි 3යි 4යි 5යි. ඔක්ටෙට් සම්පූර්ණ වෙන්න කියන 8 සම්පූර්ණ වෙන්න තව කීයක් ඕනේ? 1 2 3 4 5යි 6යි 7යි 8යි. මුල් ටික 255 255 ලියන්නේ නැහැ මම. ඊට පස්සේ මෙතන 1 2 4 8 16 32 64 128නේ. එතකොට එන්නේ අපි දැන් කලින් මෙතන හොයාගත්තා මෙතන කීයක් ආවද කියලා මේ 192ක් ආවනේ. ඒ කියන්නේ මෙන්න මේ දෙක විතරක් තියෙන මේ 192 ට අලුතෙන් අපි 32 එකතු කරන් තියෙන්නේ. එහෙම නැත්නම් ඉතින් මේක සාමාන්‍ය දෙන බයිනරි ඩෙසිමල් ගන්න විදිහට හරවන්න තියෙන්නේ. 192 32ක් දෙක දෙක තමයි 3යි 12යි දෙක තමයි 224යි. ඔන්න මෙතනට එන්න 224. 255යි 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 224. තුන්වෙනි එක දැන් යමු මෙන්න මේකට. 16 කියන්නේ කීයද? 2 4. 4යි කියන්නේ හොස්පිටල් 4යි. කියන්නේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. මේකේ වටේ කියවෙන්නේ කීයද? 1 2 4 8 16 32 64 128 එකතු. ඒ කියන්නේ කීයද? 10 ඉතුරුයි 2යි 3යි 4යි 240. 240. ඊට පස්සේ අන්තිම එකත් කීයද? 2 4. ඉතින් මේකම තමයිනේ ආයේ මේ එන්නේ. ආයේ ඉතින් ඒකම තමයි. හරි. ඔන්න අපි ඔය විදිහට නෙට්වර්ක් එක කඩාගෙන ඉවරයි. දැන් අර මම කිව්වනේ දැන් මෙතන මේ ස්ලෑෂ් එක ගහලා ලියන්න බෑ කියලා මේ වගේ අර තියෙන ස්ලෑෂ් එක දැන් වෙනස් වෙනවා. මේ CD එක වෙනස් වුණා. අලුත් CD එකේ මොකක්ද මේ ස්ලෑෂ් 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 කියලා එන්නේ මොකක්ද? මේක ලියන්න හරිම ලේසි. අපි දැන් පළවෙනි එක සබ්නෙට් මාස්ක් එක කඩාගද්දි හොයාගත්තා. මේකේ හොස් බිට් කීයක් තියෙනවද? 6ක් කියලා තියෙනවා. අර CD එකෙන් කියන්නේ මොකද්ද? තියෙන නෙට් බිට්ස් ගානනේ. ඒතර මෙතන ඔක්කොම නෙට් බිට්ස් කීයක් තියෙනවද? පළවෙනි ඔක්ටට් තුනේ මේක ඒවා. ඒ කියන්නේ එකේව තමයි නෙට් බිට්ස් කියන්නේ. කීයක් තියෙනවද? 24ක් තියෙනවා. ඊට පස්සේ මෙතන දෙකේ තියෙනවද? කීයක් තියෙනවද? 24 2 26. ඒ කියන්නේ මෙතන 26යි. ඊට මෙතන දෙවෙනි එකට ගියා D3. මේ කීයක් තියෙනවද? මෙතන 5ක් තියෙනවනේ. ඒ කියන්නේ මෙතන පළවෙනි තුනේ 3යි 4යි 24යි. 25 26 27යි 27යි. ඊට පස්සේ තුන්වෙනි කීයක් තියෙනවද? තුන්වෙනි එක අපි හොයාගත්තා මෙතන 4ක් තියෙන. 1 2 3 4 ඉතුරු එක ඒවා. කියන්නේ පළවෙනි තුනේ 24යි 25 26 27 28යි. මෙතනත් 28යි. මේ ටිකෙත් ඒකම තමයි 26යි 27යි 28යි 28යි. මේ වගේ මේ දාන්න යන්න පවුද සබ්නෙට්. ඔන්න ඔය සම්පූර්ණ ගානම අපිට කම්ප්ලීටඩ් ඉවර කරත හැකි. ගොඩාක් ඉක්මනට මේක කරත හැකි ෆාස්ට් මේකේ කන්සෙප්ට් එක දන්නවනම්. that's right. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකක්